හරි ළමයි මේ එදා මං කියද්දි පොඩි මිස්ටේක් එකක් වුණා මේ ඇල්කීනයක් හදාගන්න ක්‍රම දෙකයි තියෙන කියලා. මේ තව එක ක්‍රමයක් තියෙනවා මේ පොඩ්ඩක් ඒකත් ඇඩ් කරගන්න. මේ මම මේක පස්සේ කියන්නම් කියලා හිටියා. හැබැයි පොඩ්ඩක් ඒක මිස් වුණා. මේ තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමයේදී ළමයි වෙන්නේ මේ මම තුන්වෙනි ක්‍රමය කියන්න කලින් මේ පොඩි තව සංයෝගයක් අඳුනලා දෙන්නම්. මෙහෙම කාබන් ත්‍රිත්ව බන්ධනයක් මෙහෙම තියෙන අවස්ථාවක මෙහෙම මේ අර කාබන් ත්‍රිත්ව බන්ධනයක් මේ වගේ තියෙන අවස්ථාවක මේ වගේ සංයෝගයක් අපි කියන්නේ ඇල්කයිනයක් කියලා. ඇල්කයිනයක් කියලා කියනවා. එතකොට ඇල්කයිනයක් කියන්නේ මොකක්ද? ඒක මේ නෝට් කියලා දාගෙන ඇල්කයිනයක් කියන්නේ මොකක්ද? කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් අඩංගු සංයෝගයක් කියලා දැනට නෝට් කරගන්න. මම ඊළඟට ඇල්කයින ගැන කතා කරනවා. මෙතනදී මම මෙහෙම දැන් හඳුන්වා දීමක් විතරයි මෙතනදී කරන්නේ. මේ කොටස පස්සේ මේ ඇල්කයින කරාට පස්සේ බලන්න නැත්නම් මේක දැනට මෙහෙම තේරුම් ගන්න ඕනේ මේ කොටස. එතකොට ඇල්කයිනයක් පාවිච්චි කරලා ඇල්කීනයක් හදන එක තමයි මේ තුන්වෙනි ක්‍රමයේදී වෙන්නේ. එතකොට දැන් කාබන් දෙකේ ඇල්කයිනේ තමයි සරලම ඇල්කයිනේ. මෙහෙම ඇල්කයිනයක් තියෙනවා. දැන් කාබන් දෙකේ ඇල්කීනේ ලියන්න කිව්වොත් කොහොමද ළමයි ලියන්නේ? කාබන් පරමාණු දෙකක් තියෙනවා. මෙතන ඇල්කීනේ කියන්නේ ද්විත්ව බන්ධනය. එතකොට මේක සම්පූර්ණ කරන්නේ කොහොමද? බන්ධන හතර සම්පූර්ණ කරන්න ඕනේ. මෙතන H1යි, මෙතන H1යි. එතකොට බන්ධන හතර යාගේ හරි. මෙතන තව බන්ධන දෙකක් අඩුයි. මෙයාට බන්ධන දෙක දාන්නේ H වලින්. එතකොට ළමයි බලන්න හරි. මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙතන තිබ්බ මේ ත්‍රිත්ව බන්ධනයේ වෙනුවට මෙතන මේ තිබ්බ ත්‍රිත්ව බන්ධනයේ වෙනුවට මෙතන තියෙන්නේ ද්විත්ව බන්ධනයක්. මෙයාට තිබුණ මේ H1යි මෙයාට H2ක් තියෙනවා. ඒ කියන්නේ මේ බන්ධනයක් වෙනුවට මේ බන්ධනයක් අහක් කරපුවාම එතන ද්විත්ව බන්ධනයක් හැදෙනවනේ. එක බන්ධනයක් අහක් වෙනවා. ඒතකොට මේ බන්ධනේ වෙනුවට මෙතනින් වෙන පරමාණු දෙකක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒකත් තමයි මෙතනදී වෙන්නේ. මම මේක මෙහෙම කියන්නම්. තව මේක ටිකක් විස්තර කරන්නම්. මෙතනදී වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් එකතු කිරීමක්. හයිඩ්‍රජන් එකතු කිරීමක් වෙලා තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් එකතු කිරීමක් වෙලා තියෙන්නේ. පැලේඩියම් දාලා තියෙනවා. මේක නම් ප්‍රතිකාරක මතක තියාගන්න ඕන දෙයක් ළමයි. පැලේඩියම්, බේරියම් සල්ෆේට්, ක්විනෝලින්. මේවා ටිකක් මතක තියාගන්න ඕන දේවල් ළමයි. මම ඊළඟට කියලා දෙනවා. මේක දාලා රත් කරනවා. හයිඩ්‍රජනුයි, පැලේඩියම් කියන උත්ප්‍රේරකයයි, බේරියම් සල්ෆේටුයි, ක්විනෝලිනුයි. මේකට සරලව කියනවා ලින්ඩ්ලර් කියලා ලියනවා. හැබැයි මේක මේ අඳුනාගත්තර කමක් නැහැ ලින්ඩර් ප්‍රතිකාරකය කියලා. හැබැයි මේ පරිවර්තනයක ලියද්දි මෙන්න මේක ලියන්න ඕන. නැත්තම් මේක මෙහෙම ලිව්වා කියලා ලකුණු දෙන්නේ නැහැ. ඒතකොට මේ ලින්ඩ්ලර් කියන්නේ මේක පාලිත හයිඩ්‍රජනීකරණය කියලා තමයි මේකට කියන්නේ. මේක පාලනයක් ඇතුව හයිඩ්‍රජන් එකතු කිරීමක්. මොකද නැත්තම් මේක හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා ඊළඟ අවස්ථාව මොකද්ද? ත්‍රිත්ව බන්ධනය, ද්විත්ව බන්ධනය වෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් විතර තව හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතුනොත් මේ දක්වා ඇල්කේනේ දක්වා යනව නේද? මේ බලන්න. මේකේ මේ තියෙන ත්‍රිත්ව බන්ධන ටික මේ ත්‍රිත්ව බන්ධනයේ ද්විත්ව බන්ධනයක් වෙනවා. ද්විත්ව බන්ධනය තනි බන්ධනය වෙනකන් යනවා. හයිඩ්‍රජන් පරමාණු ඒ වෙන පාලනයක් ඇතුව සෙට් කරලා තමයි මේ තත්ත්වෙන් නවත්තගෙන තියෙන්නේ. මේක දැනට මෙහෙම නෝට් කියලා දාගෙන මේක මෙහෙම සටහන දාගන්න මෙහෙම. එතකොට මේ දැන් මෙතන එදා මම කියලා දුන්නා මේ L කේන එක තියෙන්නේ තනි බන්ධන විතරයි. L කීන එක ද්විත්ව බන්ධන එකක් තියෙනවා. එතකොට මෙයා සන්තුෂ්ටයි. මෙයාසේ තව මොනවත් බන්න බෑ. මෙයා අසන්තුෂ්ටයි. මෙයාට තව හයිඩ්‍රජන් පරමාණු සෙට් කරගන්න පුළුවන්. එක එක පරමාණු මෙයාට සෙට් කරගන්න පුළුවන්. එතකොට එතකොට මොකද? අසන්තුෂ්ටයි. එයාට තව මොනවා හරි පුරවන්න පුළුවන්. ආකලනය කරවන්න පුළුවන්. එකතු කරවන්න පුළුවන්. එකතු කරවනවා කියන එකට ආකලනය කියලාත් කියනවා. එතකොට මෙයා අසන්තුෂ්ටයි කියලා මං කියලා දුන්නා ළමයි. එතකොට මෙයා මොකද? මෙයාත් ළමයි අසන්තුෂ්ට වෙන්න එපා. මෙයාගේ තව දේවල් ඔබන්න ඉඩ තියෙනවා. මෙයාගේ වැඩියනුත් එක ඉඩ තියෙනවා. මොකද ළමයි මේ තියෙන එක බන්ධනයක් සිග්මා බන්ධනයක්, මේ තියෙන බන්ධනය ෆයි බන්ධනයක්. ෆයි බන්ධනේ කඩලා තමයි වෙන අනිත් දේවල් එකතු කරවන්නේ පරමාණු. එතකොට මෙයාගේ ළමයි ත්‍රිත්ව බන්ධනයක් තියෙනකොට ෆයි බන්ධන දෙකක් තියෙනවා. එතකොට එක සිග්මා බන්ධනයක් තියෙනවා. එතකොට මෙයා හොඳටම අසන්තුෂ්ටයි. එතකොට මෙතනින් අසන්තුෂ්ටතාවය වැඩි මෙයාගේ. එතකොට මෙයාට හොඳටම එතකොට මෙයා අසන්තුෂ්ටයි. හරි. ඒක දැනට මේ ටික මතක තියාගන්න ළමයි මේ දැන්
ඇල්කේනයක් සන්තෘප්තයි කියලා අපි දන්නවා. ඇල්කීනයක් අසන්තෘප්තයි කියලා දන්නවා. ඇයි එහෙම වෙන්නේ? ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඇල්කයිනයක් කියන්නේ හොඳටම අසන්තෘප්තයි. එතකොට එයාගේ තවත් ඒවා ගොඩක් ඒවා ඔබවන්න ඉඩ තියෙනවා. එතකොට ආකලනය කරනවා කියලා තමයි කියන්නේ. එකතු කරනවා කියන එකට ආකලනය කියලා කියන්නත් පුළුවන්. ආකලනය කියලා තමයි අපි ලියන්නේ. එතකොට මේක පස්සේ බලන්න මම කීවා ඉස්සෙල්ලා වගේ නෝට් කියලා දැනට මේක නෝට් කරගන්න. ඇල්කයින කරපුවම මේක බලන්න පුළුවන්. මේක ඇල්කයින කරද්දි මේක මේ උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය කියනවා. පාලිත හයිඩ්‍රජනීකරණය කියනවා. මේක විශේෂ තත්ත්වයකට මේ හයිඩ්‍රජන් එකතු කරවන්නේ. හරි. ඒ කොටස අපි දැනට එහෙම කතා කරමු.